හරි. ඉතින් සුබ දවසක් කියලා පිළිගන්නවා සියලුම දෙනාව මාකට් මාස්ටර් ඇකඩමි එකත් එක්ක සම්බන්ධ වෙලා ඉන්න. ඉතින් අද අපි කතා කරන්න ඔයාලට අපේ ස්පොට් ට්‍රේඩින් ෆ්‍රී කරන ෆුල් කෝස් එකේ අද 9 වෙනි දවසේ විදිහට. ඉතින් එතකොට අද දවසේ අපි කතා කරනවා සම්පූර්ණයෙන්ම කොයින් එකක් සෙල් කරගන්න විදිහ ගැන. ඉතින් මම ඔයාලට කතා කරනවා මේකේ ක්‍රම කීපයක් තියෙනවා. මොනවද ඒ ක්‍රම? අපිට තියෙනවා මාකට් ප්‍රයිස්, අපිට තියෙනවා ලිමිට් ප්‍රයිස්, අපිට තියෙනවා ස්ටොප් ලිමිට්, අපිට තියෙනවා OC ඕඩර්. මෙන්න මේ විදිහට ක්‍රම හතරක්. මේ ක්‍රම හතරෙන් අද මම ඔයාලට ක්‍රම තුනක් ගැන කතා කරනවා. එහෙනම් අපි වැඩි කතා නැතුව වීඩියෝ එකට යන්. ඉතින් වීඩියෝ එකට යන්න කලින් ඔයාලට චූටි මතක් කිරීමක් කරනවා. තාමත් අපිව subscribe කරලා නැත්නම් අනිවාර්යයෙන්ම අපිව subscribe කරන්න. bell icon එක click කරලා නැත්නම් bell icon එකත් click කරන්න. එහෙනම් අපි යමු වීඩියෝ එකට. හරි. එතකොට මම කියවනේ අද ඔයාලට මම කතා කරන්නේ ස්පොට් ට්‍රේඩින් එකේ වාගාව කොයින් එකක් ඔල්රෙඩි බයි කරලා තියෙනවා නම් කොහොමද ඒ කොයින් එක වා විකුණ ගන්න කියලානේ. අපි මුලින්ම මේකේ තියරි පැත්ත බලමු. අපි මුලින්ම තියරි පැත්ත බලමු. ඊට පස්සේ අපි යමු ඉන්ටර්ෆේස් එක පැත්තට ගිහින් කොහොමද එතන ගේම් ප්ලේස් කරගන්න කියන එක අපි ඊළඟට බලමු. හරි. එහෙනම් අපි බලමු අපිට සෙල් කරන්න තියෙන ක්‍රම මොනවද කියලා. අපිට හම්බෙනවා සෙල් කරන්න ආවට පස්සේ මුලින්ම ක්‍රම හතරක් අපිට හම්බෙනවා. එකක් අපිට හම්බෙනවා මාකට් ප්‍රයිස් කියලා. මාකට් ප්‍රයිස්. ඊට පස්සේ අපිට හම්බෙනවා තව ක්‍රමයක් විදිහට ලිමිට් ප්‍රයිස්. මම මේ කතා කරන්නේ සෙල් ගැනනේ. එතකොට මෙතන මම ලිමිට් සෙල් කියන එක ටයිප් කරගන්නවා. ඊට පස්සේ අපි කතා කරනවා ස්ටොප් ලිමිට්. ස්ටොප් ලිමිට් සෙල් ඕඩර් ගැන. හරි. ඊට පස්සේ අපි කතා කරනවා තව ක්‍රමයක් තියෙනවා අපිට OC ඕඩර් කියලා. මෙන්න මේ විදිහට අපිට තියෙනවා ස්පොට් එකේ කොයින් එකක් සෙල් කරගන්න ආවට පස්සේ මෙන්න මේ විදිහට අපිට ක්‍රම හතරක් බලා ගන්න පුළුවන්. ඉතින් එතකොට මෙන්න මේ ක්‍රම හතර ගැනම මම අද ඔයාලට කතා කරනවා. මේකෙන් අපි ක්‍රම තුනක් ගැන අද කතා කරනවා. ඉතින් එතකොට අපි බලමු එකින් එක මොනවද මේ ක්‍රම. අපිට මේවා ඇයි මේ විදිහට ක්‍රම හතරක් විදිහට දීලා තියෙන්නේ? එහෙම නැතුව එකපාරම ඔක්කොම ටික දෙන්න නැතුව. ඒ කියන්නේ අපිට එකක් දෙන්න නැතුව ඇයි මේ ක්‍රම හතරක් බයිනෑන්ස් එකෙන් දීලා තියෙන්නේ කියලා අපි බලමු. එකින් එක විස්තර අතුව. හරි. පළවෙනි ක්‍රමයේ විදිහට අපිට හම්බෙනවා මාකට් ප්‍රයිස් කියන එකනේ අපිට පළවෙනි එක හම්බෙන්නේ. අපි බලමු මුලින්ම මාකට් ප්‍රයිස් කියලා කියන්නේ මොකක්ද කියලා. අපි හිතමු වොන්න දැන් අද මම ගත්තොත් මේ වීඩියෝ එක රෙකෝඩ් කරන දවස 2026 7 වෙනි මාසේ 17 වෙනිදානේ. එතකොට අපි මේට මාසයකට කලින් අපි හිතමු මේ කොයින් එකක් බයි කරගත්තේ කියලා. අපි හිතමු XRP කියන කොයින් එක XRP කියන කොයින් එක අපි එක්සැම්පල් එකක් මේ කතා කරන්නේ. හරිද? XRP කියන කොයින් එක. නැත්නම් අපි හිතමුකෝ මෙහෙම අපිට කොයින් එකක් තියෙනවා T කියලා. මෙන්න මේ T කියන කොයින් එක. මේ කොයින් එකේ නම අපි හිතමු TUSDT. හරිද? මෙන්න මේ TUSDT කියන කොයින් එක අපි හිතමු ගිය මාසේ කියන්නේ 6 වෙනි මාසේ 17 වෙනිදා තමයි ඔයා කොයින් එක බයි කරන්නේ. කොයින් එක බයි කරන අවස්ථාවේදී අපි හිතමු ඔයා මේ කොයින් එක බයි කරන්නේ මිල පහළ ගියපු අවස්ථාවකදී අපි හිතමු ඔයා බයි කරන වෙලාවේ කොයින් එකේ වටිනාකම $10යි. ඒ කියන්නේ ඔයාට $10ක් තියෙනවා නම් T කියන කොයින් එකක් බයි කරගන්න පුළුවන්. හරි. එතකොට අපි හිතමු ඔයා යම්කිසි මුදලක් මෙතෙන්ට ගේනවා. ගෙනල්ලා අපි හිතමු එක්සැම්පල් එකක් විදියට ඔයාලට මම මේක කැල් කරන්න ලේසි වෙන්න $100 කියන එක ගන්නම්. එතකොට ඔයාට මෙන්න මේ T කියන කොයින් එකක් ගන්න පුළුවන් $10 ගානේ. එතකොට ඔයා ගාව තියෙනවා $100ක්. එතකොට ඔයාට මේ $100න් ඒ කියන්නේ T කියන කොයින්ස් ගන්න පුළුවන් 10ක්. රයිට් මම හිතනවා ඔයාලට මේ කතාව තේරෙන්නේ නැද්ද කියලා. එතකොට ඔයාලට T කියන කොයින්ස් 10ක් ගන්න පුළුවන් නේ. එතකොට ඔයා ගාව තියෙන්නේ T කියන කොයින්ස් USDT නෙමෙයි. ඔයා මාකට් එකට අරගෙන එන්නේ USDT. හැබැයි ඔයා කොයින් එක බයි කරාට පස්සේ ඔයා ගාව තියෙන්නේ TUSDT 10ක් තමයි තියෙන්නේ. හරි. එතකොට ඔයා ගාව $100ක් අරගෙන ආවා. T කියන කොයින් එකක් තියෙනවා. මෙන්න මේ TUSDT කියන කොයින් එක $10යි. අන්න ඔයා මේ $100 දාලා ඉවරලා TUSDT 10ක් ගන්නවා. එතකොට ඔයා ගාව තියෙන්නේ TUSDT කියන කොයින්ස් 10ක් නේ. හරි. එතකොට මම දැන් කියලා දෙන්න යන්නේ මෙන්න මේ මාකට් ප්‍රයිස් එකෙන් සෙල් කරන්නේ කොහොමද කියලානේ. එතකොට අපි හිතමු දැන් ඔයා ආද ඇවිල්ලා බලද්දී කියන්නේ 2026 6 වෙනි මාසේ 17 වෙනිදා බයි කරපු කොයින් එක ඔයා ආද ඇවිල්ලා බලද්දී මෙන්න ප්‍රයිස් එක වැඩි වෙලා තියෙනවා. අපි හිතමු මේ වෙලාවේ බලද්දී කොයින් එකේ වටිනාකම තියෙනවා දැන් 30ක්. ඔයා ගත්තේ 10ට. ඒ කියන්නේ දැන් මෙයාගේ වටිනාකම වැඩි වෙලානේ තියෙන්නේ. අපිට ඕනනම් පුළුවන් මේ ලාභය අපිට ඇති කියලා මෙයාව මෙතනින් විකුණන්න. අන්න මේ වෙලාවේ මේ පවතින මිලෙන්ම විකුණන එකට තමයි අපි කියන්නේ මොකක්ද එහෙනම් මාකට් ප්‍රයිස් කියලා. පැහැදිලිද? ඒ කියන්නේ
තියෙන මිලෙන්ම විකුණන එකට අපි කියනවා මාකට් ප්‍රයිස් එකෙන් සෙල් කරනවා කියලා. හරි. එහෙනම් මම හිතනවා ඔයාලට ඒ කතාව තේරෙන්න ඇති කියලා. අපි හිතමු BTC කියන coin එක 64000න් buy කරලා 80000ට ගියාට පස්සේ විකුණනවා. අන්න ඒ වෙලාව ආපු මාකට් එකට ඇවිල්ලා බලද්දි කීයද තිබ්බේ? ඒ ගානේ විකුණනවා. ඒකට අපි කියනවා එහෙනම් මාකට් ප්‍රයිස් එකෙන් සෙල් කරනවා කියලා. මම හිතනවා ඔයාලට මාකට් ප්‍රයිස් සෙල් ඕඩර් නැත්නම් මාකට් ප්‍රයිස් සෙල් කරනවා කියන එක තේරෙන්න ඇති කියලා. හරි. එතකොට දැන් එතකොට අපි හිතමු ඊළඟට අපිට හම්බ වෙනවා ඊළඟ ක්‍රමයේ විදිහට ලිමිට් ප්‍රයිස් එකනේ අපිට හම්බෙන්නේ. හරි. අපි බලමු මොකද්ද මේ ලිමිට් ප්‍රයිස් කියන්නේ කියලා අපි බලමු. හරි. අපිට ලිමිට් ප්‍රයිස් මේකේ තියෙන්නේ ඕඩර් එකක්. ඒ කියන්නේ අපිට පවතින මිලෙන් නෙමෙයි. අපි හිතමු මෙන්න මේ coin එක මෙන්න මේ 50 නැත්තම් මෙන්න මේ උඩ ඒරියා එකක් තියෙනවා. මෙන්න මේ ඒරියා එකට ආවට පස්සේ මාකට් එක ඩවුන් වෙන්න තියෙන්නේ කියලා අපි හිතමුකෝ. මෙන්න මේ ඒරියා එකට ආපුවාම මාකට් එක ඩවුන් වෙන්න තියෙන්නේ කියලා අපි හිතමු. එතකොට අපිට පුළුවන් මෙන්න මේ මාකට් එක දිහා බලාගෙන ඉන්න මෙතෙන්ට ආවොත් අපි සෙල් කරනවා කියලා. හැබැයි අපි ට්‍රේඩ් කරද්දී අපි මේ මාකට් එක දිහා හැම වෙලාවෙම බලාගෙන ඉන්නේ නැහනේ. මොකද කරන්නේ? මාකට් එක දිහා හැම වෙලාවෙම බලාගෙන ඉන්නේ නැතුව අපිට පුළුවන් නම් මෙන්න මෙතෙන්ට ආවට පස්සේ අපි මේක දිහා බැලුවේ නැති වුණා. ඔටෝමැටිකලි මෙන්න මේ ට්‍රේඩ් එක සෙල් වෙන්න නැත්තම් මෙන්න මේකේ දාලා තියෙන ඕඩර් එක සෙල් වෙන්න කියලා අපිට දාන්න අන්න එතනදී අපිට මාකට් එක දිහා බලාගෙන ඉන්න ඕනේ නැහැ. ඔව් අන්න ඒකට අපිට මේ දීලා තියෙන Binance එකෙන් දීලා තියෙන ඔප්ෂන් එක තමයි limit කියලා කියන්නේ. එතකොට අපි පවතින මිලට වඩා ඉහළ මිලකින් අපේ ටාගට් එක තියෙද්දී අපිට පුළුවන් අන්න limit sell order එකක් විදිහට දාලා තියන්න. එතකොට අපි පවතින මිලට ඉහළ මිලකින් නම් right. එතකොට අපි හිතමු පවතින මිල තියෙන්නේ 30. එතකොට අපේ TP එක නැත්තම් අපේ ටාගට් පොයින්ට් එක තියෙනවා 50යි. අන්න එතකොට අපිට පුළුවන් 50ට આવොත් සෙල් වෙන්න කියලා මෙන්න මේ ප්‍රයිස් එක තියලා තියන්න මේ ලිමිට් ඕඩර් එකක් විදිහට. මම හිතනවා ඔයාලට ලිමිට් ඕඩර් සෙල් එකක් කියන්නේ නැත්නම් ලිමිට් සෙල් ඕඩර් එකක් කියන්නේ මොකක්ද කියලා පැහැදිලිව තේරෙන්න ඇති කියලා. දැන් ඔන්න මම කතා කරානේ මාකට් කියන එක කතා කරා ලිමිට් කියන එකත් කතා කරා. දැන් අපිට තව ඉතුරු වෙලා තියෙන්නේ ස්ටොප් ලිමිට් එකයි OC ඕඩර් එකයිනේ. එතකොට මම අද OC ඕඩර් එක ඔයාලට කතා කරන්නේ නැහැ වීඩියෝ එක දික් වෙන නිසා. ඊළඟ වීඩියෝ එකෙන් මම ඔයාලට කියන්නම් OC ඕඩර් එකෙන් කොහොමද සෙල් කරන්න කියන එක. එතකොට අපි බලමු ඊළඟට අපිට තියෙන ස්ටොප් ලිමිට් කියන එක. දැන් නිකන් හිතන්න ඔයා මේ coin එක ගත්තේ $10කට. එකක් $10 ගානනේ ගත්තේ. දැන් තියෙනවා වටිනාකම 30. හැබැයි ඔයාගේ ටාගට් පොයින්ට් එක තියෙනවා 50. ඒ නිසා ඔයා 30න් විකුණන්න නැතුව බලාගෙන ඉන්නවා 50ට આવොත් මම මේක සෙල් කරනවා කියලා. හැබැයි ඔයා නිදාගෙන උදේ නැගිටලා බලද්දී මේ coin එක මෙන්න මේ විදියට 5ට වගේ ගිහිල්ලා තියෙන්නත් පුළුවන්. එතකොට වාට මෙතනදී පාඩුවක් වෙනවද? නෑ පාඩුවක් වෙන්නේ නෑ. ඒ කියන්නේ කොයිම වෙලාවකවත් අපි දන්නවා දැන් ස්පොට් ට්‍රේඩ් කරද්දී ගත්ත මිලට පහලින් අපි විකුණන්නේ නෑ. හැබැයි මේ coin එක නැවත මේ විදියට අප් වෙනකම් බලාගෙන ඉන්න ඕනේනේ. එතකොට ටික කාලයක් අපිට යන්න පුළුවන්. ඒ නිසා මතක තියාගන්න අපිට කරන්න තියෙන දේ තමයි මෙන්න මේ වගේ ඔපචුනිටි එකක් අපිට මේකෙන් දීලා තියෙනවා Binance එකෙන්. මොකද්ද? මෙන්න මේ පහලින් අපි හිතමු 20 කියන ප්‍රයිස් එකෙන් කියලා. අපි හිතමු 20 කියන ප්‍රයිස් එකකින්. ඔන්න අපි දාලා තියෙනවා මෙන්න මෙතන බ්‍රේක් කරොත් මාකට් එක ඩවුන් වෙන්න කියලා. ඒ කියන්නේ අපිට පුළුවන් මෙන්න මෙතෙන්ට දාගන්න ස්ටොප් ලිමිට් එකක්. right? එතකොට අන්න ස්ටොප් ලිමිට් සෙල් ඕඩර් එකක් දාලා තියෙනවා අපි මේ විදිහට 20 කියන ප්‍රයිස් එකෙන්. දැන් මාකට් එක එකපාරම මේ විදිහට ඩවුන් වුණොත් එහෙම මෙන්න මේ ස්ටොප් ලිමිට් කියන ඕඩර් එක ගාවින් ට්‍රේඩ් එක ඔටෝමැටිකලි ක්ලෝස් වෙනවා. පැහැදිලිද? ඉතින් එතකොට මෙන්න මේක තමයි අපි ස්ටොප් ලිමිට් ඕඩර් එකක් පාවිච්චි කරන්න හේතුව. එතකොට ඔයාලා සෙල් කරද්දි කොයිම වෙලාවකවත් ස්ටොප් ලිමිට් එක මතක තියාගන්න දෙපැත්තටම දාගන්න පුළුවන් අවුලක් නැහැ. හැබැයි ඒක මතක තියාගන්න පවතින මිලට පහලින් දාන්න කියලා. හැබැයි කොයිම වෙලාවකවත් ඔයාලා ලිමිට් ඕඩර් එකක් ඒ කියන්නේ ලිමිට් ඕඩර් එකක් දාන්න එපා. සෙල් කරද්දි පවතින මිලට පල්ලෙහායින්. ඒකට හේතුව මේ ඔප්ෂන් එක දීලා තියෙන්නේ පවතින මිලට ඉහළින් දාන්න විතරයි. පහලින් දාපු ගමන් මෙන්න මේ මිලෙන් මේ කියන්නේ මේ වෙලාවේ තියෙන මිලෙන්ම ලිමිට් ප්‍රයිස් ඕඩර් එක සෙල් වෙලා යනවා. ඒ නිසා අනිවාර්යෙන් මතක තියාගන්න ඔයාගේ පවතින මිලට ඉහළින් ටාගට් පොයින්ට් එකක් තියද්දි සෙල් කරද්දී අන්න එතනින් ලිමිට් එකක් දාන්න. පවතින මිලට පහලින් බැරි වෙලාවත් මාකට් එක ඩවුන් වෙයි කියලා ඕඩර් එකක් දාන්න ඕනි කියලා හිතනවා නම් ස්ටොප් ලිමිට් ඕඩර් එකක් දාලා තියන්න. එතකොට මේ මාකට් එක එකපාර ඩවුන් වුණොත් මෙතනින් සෙල් වෙනවා. ඕන්නම් ආයේ පහළට ගියාට පස්සේ ඔයාලට බයි කරගන්න පුළුවන් ගැටලුවක් නැහැ. හරි. එතකොට මාකට් ප්‍රයිස් කියන්නේ පවතින මිලෙන්ම සෙල් කරන එකට.
මං හිතනවා ඔයාලට මේ කියලා දුන්න එක පැහැදිලිව තේරෙන්න ඇති කියලා. හරි. අපි යමු එහෙනම් ඉන්ටර්ෆේස් එක පැත්තට කොහොමද මේක දාන්නේ ප්ලේස් කරන්නේ බලන්න කියලා. හරි. අපි PC එකෙන් ගියාට පස්සේ අපේ Binance account එකට අපිට මෙන්න මේ විදිහට තමයි අපේ Binance account එකේ මේ ඉන්න නම් මම ෆියුචර් එකේ. එතකොට අපි යන් මුලින්ම ඩෑෂ්බෝඩ් එකට. හරි. ඉතින් මම මේ ඉන්ටර්ෆේස් එක ගැනත් ඔයාලට කතා කරා මේට කලින් වීඩියෝ එකකදී. ඉතින් ඒ වීඩියෝ එකත් බැලුවේ නැත්නම් අනිවාර්යෙන් ඒ වීඩියෝ එකත් බලන්න. එතකොට ඔයාලට මේක ඉස්සරහට යන්න ලේසි වෙයි. හරි. එතකොට ඔයාලා දන්නවා දැන් අපේ Binance එකේ ඉන්ටර්ෆේස් එක මේ විදිහට තමයි පෙන්වන්නේ. මෙන්න මෙතන තියෙනවා ඔයාලට බලා ගන්න පුළුවන් ට්‍රේඩ් කියලා. මෙන්න මේ ට්‍රේඩ් කියන එකට ගිහිල්ලා ස්පොට් කියන එකට ගියපුවාම තමයි අපේ ස්පොට් එකේ ඉන්ටර්ෆේස් එකට අපි යන්නේ. හරි. ඉතින් එතකොට අපි Binance එකේ සම්පූර්ණයෙන්ම ඉන්ටර්ෆේස් එක ගැන ඔයාලට මම A to Z කතා කරා. ඉතින් එතකොට මේක ෆෝන් එකේනුයි PC එකේනුයි දෙකම පෙන්වන විදිහ කතා කරා. මම වෙනම වීඩියෝ එකකින් settings හදා ගන්න ටික වෙනම කතා කරා. ඉතින් ඒවා බැලුවේ නැත්නම් අනිවාර්යයෙන් මේවා බලන්න මතක තියාගන්න. මොකද ඔයාට වැදගත් වෙන හැමදේම මම කතා කරලා තියෙන්නේ ටියුටෝරියල් එකක් විදියට. ඒ කියන්නේ සම්පූර්ණ එපිසෝඩ් විදියට කතා කරලා තියෙන්නේ. බලපු නැති කෙනෙක් ඉන්නවා නම් බලන්න. හරි. දැන් අපි යන්නේ සෙල් එකක් දාන විදියනේ මම එදා buy එකක් දාන විදිය කියලා දුන්නානේ. එතකොට අපි මුලින්ම මෙන්න මේ දකුණු පැත්තේ උඩ තියෙනවා buy sell කියලා දෙකක්. මේකේ එන්න ඕනේ වල sell කියන එකට. හරි. මෙන්න මේ sell කියන එක උඩට ආවට පස්සේ මෙතනින් ඔන්න අපිට තියෙනවා අර ක්‍රම තුන. මෙතනින් එකක් තියෙනවා ඔන්න මාකට්. මම මුලින්ම මාකට් කියන එක කතා කරන්නම්. මේකේ ඔයාලට පේන විදිහ ප්‍රයිස් එකක් ටයිප් කරන්න ඉන්නේ නැහැ. ඒ කියන්නේ ඔයාලට මේකේ ඔටෝමැටිකලි තියෙන මිල තමයි ප්‍රයිස් එක විදිහට එන්නේ මේ තියෙන මිල. ඒක ඔයාලට වෙනස් කරන්න බෑනේ. හරි. එතකොට අපි හිතමු ඔයා අරන් තියනවා කියලා මෙන්න මේ ප්‍රයිස් එකෙන් 58000න් BTC අරන් තියනවා කියලා අපි හිතමුකෝ. එතකොට ඔයාට අපි හිතමු ඔයා ඩොලර් 100ක BTC දැන් අරගෙන තියාගෙන ඉන්නවා ගාව. දැන් ඔයාට ඕනේ මේකෙන් ඩොලර් 50කට හරියන්න BTC විකුණ ගන්න කියලා. එතකොට එහෙම නැත්නම් ඔයා ඩොලර් 100 විකුණ ගන්න ඕන නම් ඒකත් අවුලක් නැහැ. 50ක විකුණ ගන්න ඕන නම් ඒක ඔයාට කොටසක් විකුණ ගන්න ඕන නම් ඒකත් අවුලක් නැහැ. හරි. එතකොට මෙන්න මෙතෙන්ට ආවට පස්සේ අපිට තියෙන්නේ අපි ගාව තියෙන USDT වලින් කොච්චරක්ද අපි සෙල් කරන්න කියන එක මෙතනින් දාන්න. එතකොට මම දැන් කිව්වනේ මං ගාව USDT 100ක BTC තියෙනවා. මට ඕන නම් පුළුවන් මේ විදිහට 100 ගහලා මෙතනින් sell BTC කියන එක දුන්නාම මං ගාව තියෙන BTC ටික ඔක්කොම sell වෙලා මට USDT හම්බෙනවා. ඒ කියන්නේ මං ගාව තියෙන්නේ අපි හිතමුකෝ 0.0.0.1 BTC කියලා. එතකොට මම ඇවිල්ලිවලා මෙතනින් sell කරන්න දැම්මහම අන්න මං ගාව USDT තමා තියෙන්නේ. BTC USDT නේ මෙතන තියෙන්නේ. එතකොට මෙතනට මෙන්න මේ ටික sell කරාට පස්සේ ඔයාට හම්බෙන්නේ USDT කියන coin එක. එතකොට මේක ඔයාලට කෙලින්ම bank account එකට ගන්න පුළුවන්. ඔයාලට මම bank account එකට ගන්න විදිය P2P කියන method එක හරහා කතා කරා මතක ඇති. ඒකෙන් peer to peer කියන method එක හරහා කොහොමද කරන්නේ? people to people කියන method එක හරහා wallet address එක කොහොමද? pay ID එක ඔක්කොම ටික මම ඔයාලට සම්පූර්ණයෙන් කතා කරලා තියෙන්නේ මේ වෙනකොට. හරි. එතකොට market price sell කරද්දී ආවා market කියන එක දාගත්තා. මෙතනින් කොච්චරකින්ද ඔයාට USDT sell කරන්න ඕනේ කියලා මෙතනින් දැම්මා. ඊට පස්සේ මෙතනින් sell BTC කියන එක දුන්නාම ඔයාට පුළුවන් මේක sell කරගන්න. හරි. ඉතින් එතකොට ඔයාලට මුලින්ම මෙතෙන්ට ආවට පස්සේ ඔයාගාව තියෙන්නේ USD කියන්නේ BTC නම් BTC කියන coin එක දාගන්න ඕනේ. ඔයාගාව තියෙන Ethereum නම් Ethereum කියන coin එක දාගන්න ඕනේ. එතකොට ඔයාගාව තියෙන අපි හිතමුකෝ TUSDT කියලා. එහෙනම් මෙතෙන්ට ඇවිල්ලා TUSDT කියන coin එක තමයි මුලින්ම ඇවිල්ලා ඉතින් ඇඩ් කරගන්න ඕනේ. ඊට පස්සේ තමයි sell කියන එකට එන්න ඕනේ. ඇවිල්ලා ඔයාගාව තියෙන ඩොලර්ස් ප්‍රමාණය කොච්චරයිද ඒ ගානට sell කරන්න කියලා දාලා sell BTC කියන එක දෙන්න ඕනේ. හරි. මම හිතනවා ඔයාලට ඒකත් තේරෙන්න ඇති කියලා පැහැදිලිව. හරි. එතකොට අපි යමු ඊළඟට අපිට තියෙනවා limit කියන එකනේ. අපි limit කියන එකට යන් ගියාට පස්සේ ඔන්න අපිට එනවා මේකේ price එකක් type කරගන්න. එතකොට දැන් මම කිව්වා limit order එකක් අපි දාන්නේ පවතින මිලට ඉහළින් අපි sell කරනවා නන්නේ. අපි ඔන්න අරන් තියෙනවා 58000 කියන price එකෙන් BTC අරන් තියෙනවා. දැන් market එක තියෙනවා 64000 තියෙනවා. එතකොට මගේ target එකක් තියෙනවා BTC 70000ට ආවොත් එහෙම මම මෙතනින් sell කරනවා කියලා. එහෙනම් මම මෙතෙන්ට ඇවිල්ලා ඉවරලා මොකද කරන්න ඕනේ? 70000 කියන price එක type කරගන්න ඕනේ. හරි. එහෙනම් ඔන්න 70000 කියන එක ඔන්න මම type කරාට පස්සේ ඔයන්න පේනවා බලා ගන්න පුළුවන් ඔයාලට මෙතනින් මෙන්න new limit එකක් විදිහට 70000 කියන price එකෙන් මගේ order එක වැටෙනවා කියලා. එතකොට මෙතන amount එක මං ගාව තියෙන්නේ ඩොලර් 100කට හරියන්න BTC. මට ඕනේ ඩොලර් 50ක BTC විකුණ ගන්න. අන්න ඔයාලට බලා ගන්න පුළුවන් BTC කීයක් විකිනනවද කියලා 0.0.0.71ක් BTC විකිනනවා මේ විදිහට. ඊට පස්සේ මෙතනින් sell BTC කියන එක දුන්නාම ඔයාගේ මේ order එක තමයි වැටෙන්නේ. ඒ කියන්නේ market එක කවදා හරි මෙන්න මේ කියන price එකට මෙහෙම ආවොත් automatically මෙතනින් sell වෙනවා. හැබැයි market එක මෙතෙන්ට ආවේ නැත්නම් මෙතනින් sell වෙන්නේ නෑ. මේ විදිහට ඔහොම තිබ්බා කියලා
සෙල් වෙනවද මේක? නෑ මේක සෙල් වෙන්නේ නෑ. අන්න මේ විදිහට මෙතෙන්ට ආවහම තමයි මෙයා ඔටෝමැටිකලි සෙල් වෙන්නේ. අයවා මේක දිහා බලන්න ඕනේ වෙන්නේ නෑ. මං හිතනවා ඔයාලට මේකත් තේරෙන්න ඇති කියලා පැහැදිලිව. හරි ඊළඟට අපි යමු ස්ටොප් ලිමිට් කියන එක බලන්න. මෙතන ගියාට පස්සේ අපිට මෙතනින් යන්න පුළුවන් ස්ටොප් ලිමිට් කියන එකට. හරි අපි ස්ටොප් ලිමිට් එකට ගියාට පස්සේ ඔයාලා දන්නවා දැන් ප්‍රයිස් දෙකක් මේකේ ටයිප් කරන්න එනවා කියලා ස්ටොප් ලිමිට් එකේ. මොකද ඔයාලා බයි කරන විදිය දැන් බලාගෙන එන්නේ. හැබැයි මතක ඇති ඔයාලට බයි කරද්දි ලිමිට් ඕඩර් එක දැම්මේ පහලින්. හැබැයි සෙල් කරද්දි ලිමිට් ඕඩර් එක දාන්නේ ඉහලින්. ඒ නිසා මේ දෙක පටල ගන්න එපා ඈ. හරිද? නැත් පටල ගත්තොත් එහෙම ඒ වෙලාවෙම විකිණලා යනවා. හරි. එතකොට දැන් මම මේ කතා කරන්නේ ස්ටොප් ලිමිට් එකක් ගැන. ඒ කියන්නේ මාකට් එක මෙන්න මෙයාව බ්‍රේක් කරොත් මට හිතෙනවා මාකට් එක මේ විදිහට ඩවුන් වේ කියලා. හැබැයි අපි අරන් තියෙන්නේ මෙන්න 58000න්. හැබැයි මම මෙන්න මේ කියන 62000 කියන ප්‍රයිස් එක බ්‍රේක් කරොත් මම හිතනවා මාකට් එක එයි කියලා 52000ට විතර. ඒ නිසා මම මොකද කරන්නේ? මෙන්න මේ කියන ප්‍රයිස් එකෙන් මම දාගෙන ඉන්නවා ස්ටොප් ලිමිට් එකක්. ස්ටොප් ලිමිට් ඕඩර් එකක්. අන්න එතනදී මට මෙතන ඇවිල්ලා ප්‍රයිස් එකක් ටයිප් කරන්න එනවා පවතින මිලට පහළ මිලක්. එහෙනම් මම මෙතන ටයිප් කරගන්නවා 62001 ඔයාගේ කොයින් එකට අනුව ඔයාගේ ඇනලයිස් එකට අනුව ඒක ඔයාට වෙනස් වෙන්න පුළුවන්. ඉතින් අපි කොයින් එකක් ඇනලයිස් කරද්දී මතක තියාගන්න අපි කොයින් එක ඒ කියන්නේ කොයින් එකක් අපි බයි කරද්දී කොයින් එක ඇනලයිස් කරන්න ඕන අනිවාර්යයෙන්ම අපි කොයින් එකක් සෙල් කරද්දී අනිවාර්යයෙන්ම අපි කොයින් එකක් ඇනලයිස් කරන්න ඕනෙමයි. එතකොට අපේ ටාගට් පොයින්ට් එක අපි හදාගන්නේ අපේ ඇනලයිස් එකත් එක්ක. හරි. ඔන්න ඔයාලට පේනවාද දැන් මෙන්න මේ රතු පාටින් මේ ඕඩර් එකක් විදියට පෙන්නනවා. ඒ කියන්නේ බැරි වෙලා හරි මෙන්න මෙතන තියෙන මාකට් එක මේ විදිහට ඩවුන් වුණොත් මෙන්න මේ කියන ප්‍රයිස් එකෙන් ඔටෝමැටිකලි සෙල් වෙනවා. මෙන්න මේ කියන ප්‍රයිස් එකෙන් ඔටෝමැටිකලි සෙල් වෙනවා. එතකොට ඔයාගේ ගත්ත මිලට එන්න කලින් සෙල් වෙලා තියෙන නිසා ඔයාට මේකෙන් පාඩුවක් වෙන්නේ නැහැ. නැවත මෙයා මේම 52000ට ආවොත් අපිට පුළුවන් මොනවා කරන්නද? අපිට මෙතනින් බයි වලට ගිහිල්ලා අන්න 52000 කියන ප්‍රයිස් එකෙන් අපිට දාලා තියන්න පුළුවන් බයි ඕඩර් එකක් 52000ට ආවොත් බයි වෙන්න කියලා. හැබැයි බයි කරද්දී අපි දාන්නේ පහලින් ලිමිට් ඕඩර් එක. රයිට්? ඔන්න ඔය විදිහට දාලා තියාගන්න පුළුවන්. ඉතින් මේ කිව්ව කතාව ඔයාලට තේරෙන්නේ නැත්නම් අනිවාර්යෙන් බයි කරන එකේ ක්‍රම හතරක් බලාගෙන ඉන්න වීඩියෝ එකකින්. හරි. එතකොට මෙන්න මේ ප්‍රයිස් දෙක ටයිප් කරා. මෙතෙන්ට ඇවිල්ලා කොච්චරකද USDT සෙල් කරන්න කියලා ටයිප් කරා. ඊට පස්සේ මෙන්න මෙතනින් sell BTC කියන එක ඔයාට දෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයා ගාව තියෙන ඔක්කොම coins ටික ඔයාට sell කරගන්න ඕන නම් මෙන්න මෙතනින් ඔයාට පුළුවන් මේක 100ට 100ක් දීලා මෙතනින් sell කරන්න. එතකොට ඔයා ගාව තියෙන coins ටික ඔක්කොම sell වෙලා යනවා. හරි. මම හිතනවා ඔයාලට එනම් මාකට් එකයි ලිමිට් එකයි ස්ටොප් ලිමිට් එකයි කියන කතන්දර තුනම සෙල් කරන ඒ ටික ඔක්කොම විස්තර ටික පැහැදිලිව තේරෙන්න ඇති කියලා. හරි. ඉතින් එතකොට අපි ෆෝන් එකෙන් ලොග් වුණාට පස්සේ Binance එකට මේ විදිහට තමයි අපේ ඉන්ටර්ෆේස් එක පෙන්වන්නේ. මෙන්න මෙතන පල්ලෙහාම තියෙනවා ඔයාලට පේන විදිහ ට්‍රේඩ් කියලා ඔප්ෂන් එක. මෙන්න මේ ට්‍රේඩ් කියන අයිකන් එකට අපි ටච් කරාට පස්සේ අපි යනවා අපේ ස්පොට් එකේ ඉන්ටර්ෆේස් එකට මේ විදිහට. ඉතින් එතකොට අපි ස්පොට් එකට මේ විදිහට ගියාට පස්සේ දැන් මම කතා කරන්න ඔයාලට මේක ඉන්ටර්ෆේස් එකේ දා කතා කරා මම. අද මම ඔයාලට කතා කරන්නේ සෙල් කරන එක ගැනනේ. එහෙනම් මෙන්න මෙතනින් සෙල් කියන එකට ගියා. ගිහිල්ලා මෙතනින් අපි මුලින්ම බලමු මාකට් කියන එක. මෙන්න මෙතන පේනවා ඇති දැන් මගේ තියෙන OCO කියලා සමහරට ඔයාලගේ මාකට් කියලා වැටිලා ඇති. සමහරට ඔයාලගේ ලිමිට් කියලා වැටිලා ඇති. ස්ටොප් ලිමිට් කියලා වැටිලා ඇති. ටිගර් ප්‍රයිස් කියලා හරි මොන හරි එකක් වැටිලා ඇති. මෙන්න මෙතන තියෙන ඊතලයේ ගාවට ගිහිල්ලා ඔය ඊතලයේ උඩ ටච් කරාට පස්සේ අපිට පෙන්නනවා මේකේ අපිට තියෙන ඔප්ෂන්ස් ටික. හරි. මේක අපිට තියෙනවා මේ තියෙන ලිමිට් මාකට් ස්ටොප් ලිමිට් OCO ඕඩර් කියන අපි කතා කරන ප්‍රධාන ක්‍රම හතර. මේක දැන් මම මුලින්ම කතා කරන්නේ මාකට් කියන එක නිසා මෙතනින් මාකට් කියන එක මම තෝරගන්නවා. හරි. මේකට ගියාට පස්සේ දැන් ඔන්න ඔයාලට පේනවා ඇති මෙන්න මෙතනින් අපිට මාකට් කියන එක ඇවිල්ලා තියෙනවා. දැන් ඔයාලට ප්‍රයිස් එකක් ටයිප් කරන්න එකක් නැහැ. මොකද ඔයාලට මෙතනින් තියෙන්නේ ඔටෝමැටිකලි තියෙන මිලමයි. දැන් ඔයාලට විකුණ ගන්න ඕනේ මේකෙන් ඔයාගේ අතේ තියෙන කොච්චරක්ද කියන එක ඕනනම් 100ට ගාණක් විදියට මෙහෙම දාන්නත් පුළුවන්. ඔයාගේ තියෙන ඔක්කොම විකුණ ගන්න ඕන නම් මෙතනින් 100ට 100යි කියලා දාලා sell BNB නැත්නම් sell ඔයාගේ තියෙන coin එක දෙන්න. එතකොට මෙතනින් මම දානවා මෙතන මං ගාව තියෙනවා ඩොලර් 100ක හරියන්න BNB. එහෙනම් මම මෙතන 100 කියලා ටයිප් කරලා sell BNB කියලා දුන්න ගමන් මෙන්න මේ පවතින මිලෙන්ම මෙයා විකිනෙනවා, මෙයා සෙල් වෙලා යනවා. හරි. ඔකට තමයි අපි මාකට් ප්‍රයිස් සෙල් කරනවා කියලා කියන්නේ. හරි. මම හිතනවා ඔයාලට මාකට් ප්‍රයිස් කියන එක තේරෙන්න ඇති කියලා. අපි යමු ඊළඟ එකට එහෙනම්. ඊළඟට අපිට හම්බ වෙනවා ලිමිට් කියන එක. එතකොට මේ තියෙන ලිමිට් කියන එක ඔන්න මෙතෙන්ට ගියා. මෙතන එනවා අපිට ප්‍රයිස් එක ටයිප් කරගන්න. අන්න ඔයාලා දන්නවා දැන් ලිමිට් අපි සෙල් ලෝඩ් එකක් දාන්නේ පවතින මිලට වඩා ඉහළින්. ඒ නිසා අපි ඔන්න මම මේ coin එක අරන් තියෙනවා 450න් කියලා අපි හිතමුකෝ. දැන් තියෙනවා 567. එහෙනම් මම මේක 700ට ආවට පස්සේ විකිනෙන්න කියලා මම මෙතන ටයිප් කරගන්න වෙනම් 700. අන්න දැන් 567 තියෙනවා. මේක 700ට ආවොත්
ඔටෝමැටිකලි 700 කියන ප්‍රයිස් එකෙන් ඔටෝමැටිකලි මේක සෙල් වෙලා යනවා. හරි. එතකොට කොච්චරක්ද සෙල් වෙන්න ඕනේ මේකෙන් කොයින් එකෙන් අරන් තියෙන එකෙන් භාගයක්ද නැත්නම් කොච්චරක්ද කියන එක මෙතනින් අපිට පර්සන්ටේජ් එකක් විදිහට මේ බාර් එකෙන් අපිට දෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් amount එක විදිහට මෙතනින් ටයිප් කරගන්නත් පුළුවන්. ඊට පස්සේ මෙන්න මෙතනින් අපිට sell BNB කියන එක දුන්නාට පස්සේ එතකොට වාගේ අදාළ කොයින් එක නම් මෙතන පෙන්නන්න වාරන් තියෙන්නේ ADA කියන කොයින් එක නම් මෙතන ADA ඒ කියන්නේ sell ADA කියලා පෙන්නයි. ඔයා මෙතන අරන් තියෙන්නේ T කියන කොයින් එක නම් T sell කියලා නැත්නම් sell T කොයින් කියලා හරි මොකක් හරි පෙන්නයි. එහෙම නැත්නම් අපි හිතමු අරන් තියෙන්නේ Ethereum කියන කොයින් එක නම් sell ETH කියලා පෙන්නයි මේ විදිහට. හරි ඊට පස්සේ ඔයාලට මෙතනින් දුන්නාම අන්න 700 කියන ප්‍රයිස් එකට ආවොත් විතරක් ඔයාලට මේක ඕපන් වෙලා මේක සෙල් වෙලා යනවා. හරි. ඊළඟ ක්‍රමය අපිට තියෙන්නේ ස්ටොප් ලිමිට් එක. එතකොට මෙන්න මෙතන මේ ලිමිට් කියලා තියෙන එක ගාව කියලා ක්ලික් කරපුවාම අන්න අපිට පෙන්නනවා ස්ටොප් ලිමිට් කියන එක. හරි. ඉතින් එතකොට මෙන්න මේ ස්ටොප් ලිමිට් කියන එක අපි ගත්තාම මේ විදිහට මේකේනවා ප්‍රයිසස් දෙකක් අපිට ටයිප් කරන්න. මෙන්න මේ ප්‍රයිසස් දෙකම අපිට එකම ප්‍රයිස් එක අපි ටයිප් කරගන්න ඕනේ. එතකොට මම මේක ගත්තේ 450ෙන්. හැබැයි 550 බ්‍රේක් කරොත් මම හිතනවා මෙයා ඩවුන් වේ කියලා. ඒ නිසා මම මේ තැන් දෙකටම 550 කියලා මේ විදිහට ටයිප් කරගෙන මම ඩොලර් 100ක් මේ විදිහට ටයිප් කරගන්නවා. එතකොට මෙන්න මේ ප්‍රයිස් එකට මෙතනින් sell BNB කියන එක දුන්නාම අන්න 550 කියන ප්‍රයිස් එක බ්‍රේක් කරොත් ඔටෝමැටිකලි මගේ අරන් තියෙන coins ටික sell වෙලා මට USDT නැවත හම්බ වෙනවා. ඉතින් ඔන්න ඔය විදිහට තමයි අපි sell කරගන්නේ. හරි. ඉතින් එතකොට මම දැන් ඔයාලට ඔන්න අද දවසේ කතා කරා සම්පූර්ණයෙන්ම මාකට් ප්‍රයිස් එකෙන් coin එකක් sell කරන විදිහ, limit price එකෙන් coin එකක් sell කරන විදිහ සහ stop limit price එකෙන් coin එකක් sell කරන විදිහ කියන තුනම කතා කරා. ඒත් එක්ක මම phone එකෙන් කරන්නේ කොහොමද PC එකෙන් කරන්නේ කොහොමද කියන එකත් දෙකම ඔයාලට ඔන්න කියලා දුන්නා. හරි. ඉතින් එතකොට තව අපිට ඊළඟ දවසේ තියෙනවා OC order කියලා ක්‍රමවේදයක්. මම ඔයාලට චුට්ටක් explain කරන්නම් මොකද්ද මේ OC order කියන්නේ කියලා. දැන් නිකන් හිතන්න අපිට මෙතනදී මේ orders ගත්තාම අපිට එකපාර දාගන්න පුළුවන් එක order එකයි කියන එක දැන් ඔයාලා දන්නවා. මොකද ඔයාලා අපි coin එකක් buy කරන විදිය බලලා එන්න ඇති කියලා මම හිතනවා. හරි. එතකොට බලලා ආපු නැති කෙනෙක් ඉන්නවා නම් මේ වීඩියෝ එක බලන්න. ඉතින් එතකොට අපිට එකපාර coins ඒ කියන්නේ එකපාර අපිට orders දෙකක් දාන්න බෑ. අපිට දාන්න පුළුවන් එකයි. එතකොට මම එදා උදාහරණයකුත් දුන්නා මොකද්ද? ලංකාවේ අපිට කසාද බඳිනවා නම් බඳින්න පුළුවන් එකපාර එක්කෙනයි. දෙවනි එක්කෙනෙක් බඳිනවා නම් මෙයාව ඩිවෝර්ස් කරලා තමයි මෙයාව බඳින්න ඕනේ. අන්න ඒ වගේ තමයි අපි ලිමිට් ඕඩර් එකක් දාලා තියෙද්දි ස්ටොප් ලිමිට් එකක් දාන්න බෑ. ස්ටොප් ලිමිට් එකක් දාලා තියෙනවා නම් ලිමිට් ඕඩර් එකක් දාන්න බෑ. එතකොට බැරි වෙලා හරි ඔයා ලිමිට් සෙල් ඕඩර් එකක් දාලා තිබුණොත් ඔයාට මෙන්න මේ ස්ටොප් ලිමිට් ඕඩර් කියන එක ඔයා දාලා තිබුණ නැත්නම් ඔයාට මෙන්න මේ වගේ දෙයක් වෙන්න පුළුවන්. ඒ කියන්නේ මාකට් එක මෙතන තියෙනවා. එකපාර මාකට් එක මේ විදිහට චුට්ටක් අප් වෙලා මෙහෙම ඩවුන් වෙන්න පුළුවන්. එතකොට මෙන්න මේ කියන ප්‍රයිස් එකෙන් ඔයාගේ coin එක සෙල් වෙන්නේ නැහැ. අන්න එතකොට ඔයාට නැවත මේ coin එක මේ විදිහට අප් වෙනකම් බලාගෙන ඉන්න වෙනවා සෙල් කරන්න. ඔන්න ලිමිට් එකක් දාපුවාම එන ගැටලුව. ඊට පස්සේ ඊළඟට අපිට මේක වෙන්න පුළුවන් ඊළඟ ගැටලුව තමයි ඔයා ස්ටොප් ලිමිට් එකක් දාලා තියෙනවා. ඔයා ලිමිට් ඕඩර් එකක් දාලා නැහැ. ඇයි ඔයාට එකපාර දාන්න පුළුවන් එක ඕඩර් එකයිනේ. එතකොට මොකද්ද වෙන්න පුළුවන් මාකට් එක මෙන්න මේ විදිහට මාකට් එක මේම අප් වෙලා මේම ඩවුන් වෙනවා. අන්න එතකොට මේ මිලෙන් නෙමෙයි කියන්නේ 50 කියන මිලෙන් නෙමෙයි සෙල් වෙන්නේ. මෙන්න මේ පහළ තියෙන 20 කියන මිලෙන් තමයි coin එක සෙල් වෙන්නේ. ඉතින් එතකොට අන්න එතනත් අපිට පාඩුවක් තියෙනවා. ඒ නිසා මතක තියාගන්න අපි මෙන්න මේ කියන orders දෙකම වෙනුවට අපිට OC order කියන එක තියෙනවා. ඉතින් ඒ නිසා OC order එක කියන එක අනිවාර්යෙන්ම ඕනේ. ඒ නිසා අනිවාර්යෙන් ඊළඟ වීඩියෝ එක මම ඔයාලට ගෙනාව ගමන් ඒ වීඩියෝ එකත් බලන්න. ඉතින් ඒ නිසා අනිවාර්යෙන්ම අපිව subscribe කරලා bell icon එක click කරලා තියාගන්න. එතකොට ඔයාලට වීඩියෝ එක දාපු ගමන් notification එකක් එනවා ඔයාගේ ළඟටම. හරි. ඉතින් එතකොට ඔන්න මම spot trading සම්පූර්ණ අපේ course එකේ ඔයාලට මම මේ වෙනකොට කතා කරලා තියෙනවා. දැන් මේ ඔයාලට record කරන්නේ 9 වෙනි එපිසෝඩ් එකනේ. ඉතින් එතකොට ඔන්න 9 වෙනි එපිසෝඩ් එක මම ඔයාලට මේ කතා කරන්නේ. එතකොට මෙන්න මේ එපිසෝඩ් 9 ඇතුලේ ඔයාලට මොනවා හරි ප්‍රශ්න තියෙනවා නම් ගැටලු තියෙනවා නම් අනිවාර්යයෙන්ම මට කමෙන්ට් එකක් දාන්න. මොකද මට ඊළඟට වීඩියෝ එකෙන් ඔයාලට මේ ප්‍රශ්න වලට ඔයාලට විසඳුමක් දෙන්න පුළුවන්. ඒ නිසා අනිවාර්යයෙන්ම මගේ වීඩියෝස් බලන කට්ටියට මේ කියන්නේ අනිවාර්යයෙන්ම ඔයාලා නිකන් ඉන්න එපා. අනිවාර්යයෙන්ම මැසේජ් එකක් දාන්න, කමෙන්ට් එකක් දාන්න. මගේ නම්බර් එකත් මම ඔයාලට දීලා තියෙනවා. මොනවා හරි ගැටලුවක් තියෙනවා නම් අනිවාර්යෙන්ම මාව සම්බන්ධ කරගෙන මට කතා කරන්න. ගැටලුවක් නැහැ. මම ඕන වෙලාවක ඔයාලට හෙල්ප් එකක් දෙන්නම්. අනිවාර්යෙන්ම මාව සම්බන්ධ කරගන්න. එහෙම නැත්නම් අපේ Telegram channel එක තියෙනවා. එතෙන් Telegram channel එකට ඔයාලට join වෙන්න පුළුවන්. join වෙලා ඔයාලට එතනනුත් ගේමක් ගහ ගන්න පුළුවන්. ඉතින් free signal දෙනවා මම. ඒ free signal group එක පැත්තට join වෙනොත් එහෙම එතනනුත් කොහොමද ගේමක් ගහ ගන්න පුළුවන්. දවසකට මම signal එකක් දෙකක්
ෆ්‍රී සිග්නල්ස් දෙනවා. හරි. ඉතින් ඒ නිසා ගේමක් ගහන්න ඉන්න අපේ ට්‍රේඩර්ස්ලා ටිකට කියන්නේ ලස්සන ගේමක් ගහගමු. ඔන්න මම ඔයාලට ස්පොට් ට්‍රේඩින් සම්පූර්ණයෙන් A to Z කතා කරා. වීඩියෝ එක එන්ඩ් කරමු. ඉතින් ඊළඟ වීඩියෝ එකකින් අපි කතා කරමු එතකොට ස්පොට් ට්‍රේඩින් OC order එකක් කොහොමද හරියටම කරන්න කියලා. ඉතින් ඔයාලගේ ඉන්න රික්වයර්මන්ට් එක මත මම ෆියුචර් ට්‍රේඩින් උත් ඔයාලට කරනවද නැද්ද කියන එක මම බලනවා. අනිවාර්යෙන් ඒ නිසා ඔයාලට ඉස්සරහට ෆියුචර් ට්‍රේඩින් එකත් ඕන නම් මට අනිවාර්යෙන්ම කියන්න. මම ෆියුචර් ට්‍රේඩ් එකේ ඉන්ටර්ෆේස් එක සෙටින්ස් හදාගන්න විදිහ මේ හැමදේම ඔයාලට කියලා දෙන්න ලෑස්ති. හැබැයි ඔයාලගෙන් මට කමෙන්ට් එකක් දෙයක් වෙනවා කියලා තේරුනොත් මොකද මම ඔයාලා වෙනුවෙන් මේ වීඩියෝ එකක් ගහන්න මගේ තියෙන කාලය මම කැප කරලා මේ දේවල් කරන්නේ. ඉතින් ඒ නිසා ඒකෙන් කට්ටිය ප්‍රයෝජනයක් ගන්නවා කියන එක මම දැක්කොත් මටත් ආස හිතෙනවා මේ වැඩේ ලස්සන කරගෙන යන්න. සහ අපි ඇනලයිස් පැත්ත උගන්වන්න මම බලාපොරොත්තු වෙමින් ඉන්නවා ඔයාලට. ඉතින් ඒකත් මම හිතාගෙන ඉන්නවා. හැබැයි ඔයාලගෙන් කිසිම සපෝට් එකක් මට නැත්තම් ඒක මම උගන්වලා වැඩක් නෑ කියන එක මම හිතනවා. හරි. ඒ නිසා අපි එහෙනම් ඊළඟ වීඩියෝ එකකින් හම්බෙමු. අදට ගිහින් එන්නම්.